මේ අසුතුනක් ගියාද? මේ හොල්මනගේ කං ඇහෙන්නේ නැද්ද කොයි? අසුතුනක් ගියාද? සෝරි අයිඩියා එකක් නෑ මම මේ වෙන කෙනෙක් කෙනෙක්ම බලන් ඉන්නේ. කවුද වෙන කෙනා කොල්ලෙක්ද? තියෙන ගෑස්? මාතේ නගින්න ටක් ගාලා නගින්න. මාතේ නගින්න ටක් ගාලා නගින්න. නගින්නේ යන්නේ කොහෙද කියපන්කෝ අනේ. මාතේ යන්න ඕන කොහෙද කියලා කියන්නකෝ. එක කණුවට. එක කණුව කොහෙද මාතේ මේ කියන්නේ? බෝඩ් බල නෙවෙයිද අත දාන්නේ? නෑ. බස් තියන්නේ අත දාන්නේ නියකෝ. අනේ. අයියා මේක මොළ හොඳ නැති එකෙක්. ඕගොල්ලෝ මගේ හිත පාරලා රිද්දලා මේ රූට් එකේ බස් දුවන්නේ නෙමෙයි. ඔයගොල්ලෝ දන්නේ නැහැ මං කවුද කියලා. මගේ උඩ සිද්ධ වෙන්නේ මේ අසාධාරණයට නැගී සිටින්නේ නැහැ. ඒ මගේට hina වෙනවා. විරිත් නැහැ. ඒකනේ ඉතින් අපිට හැමදාම මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ. එක කනුවට යනවද? නගින්න මහත්තයා නගින්න. එක කනුවට යනවද? මොන එකේ කනුවද මහත්තයා? බෝඩ් එක බලලා අත දානකෝ. Appaga bola. What does it mean? අයියේ මට එකේ කනුවට යන්න ඕනේ. මම කොහෙන් හරි බස් යන්නේ නැත්නම් ඉතින් මේ ඔයා මෙයාව දැක්කද? මේ අපේ පුතෙක්. දවස් දෙක තුනක ඉඳන් මෙයා ආගියතක් නැහැ. මම මෙයාව හැම තැනම හොයනවා. බොරුන බලන්න මගේ මේ කකුල් දෙක මේ සපත්තු කිවිලා තියෙන හැටි. නෑ මම දැක්කේ ඈ? දැක්කේ නෑ? දැක්කේ නැත්තම් නෑ කියන්න එපා වදේ. මම කීසරක් ඇහුවද දැන්? අනේ මේ ඔයා මෙයාව දැක්කද? මේ අපේ නැති වෙච්ච පුතෙක්. ඔයා මෙයාව දැක්කද? ඕක අල්ලන්න එපානේ. අල්ලන්න නැතුව කියනකොට ඇස් පේනවනේ. ජයගන්නද කියන්නකෝ මහත්තයා. මේ ඔයා මෙයාව දැක්කද? කෙනෙක් මහත්තයා. දැක්කනම් දැක්කේ නෑ කියන්නකෝ. දැකලා. අනේ ඔය මේගොල්ලෝ දැක්කද? මේ මගේ පුතෙක් දැක්කද කියන්නකෝ. මෙයාව මං දවස් ගාණක් හොයනවා. මේ අපේ පුතෙක් මෙයාව දැක්කද? මෙයාව නැති වෙලා දවස් ගාණක් මම මෙයාව හොයනවා. අනේ අපේ ගෙදර හිටිය පුංචි පුතා හොරු අරගෙන ගියා වගේ යන්න ගියා. දැක්කද පුංචි පුතා ලක්ෂ පහක් දෙනවා දුන්නොතින් පුතා.
පුංචි පුතා හරේ ලක්ෂ පහක් දෙනවා දුන්නොතින් පුතා